ඔබත් ව්‍යාපාරයක් කරගෙන යනවා නම් මේ බුක් කීපින් කියන එක ගැන අවධානය යොමු කරලා තියෙනවද? එහෙමත් නැත්නම් බුක් කීපින් කියන්නේ වෙනම කාර්යයක් විදියට හිතලා ඒක අමතක කරලා දාලා තියෙන කොටසක්ද? එතකොට ඔබ ව්‍යාපාරයක් කරගෙන යනවා නම් අපි ගොඩක් වෙලාවට හිතන්නේ මේ බුක් කීපින් කියන එක අමතර කාර්යයක් කියලා. ඒතර ව්‍යාපාරයේ අපි ආදායම උපයනවා, ඊට අදාළ වියදම් දරනවා, ලාභයක් උපයනවා. එතකොට මෙන්න මේ ප්‍රධාන කාර්යයන් ටික කරගෙන යනවා. නමුත් බුක් කීපින් කියන එක අපිට අමතක වෙලා යනවා. එහෙනම් මේ බුක් කීපින් කියන නැත්තම් ගනුදෙනු වාර්තා පවත්වාගෙන යනවා කියන එක අපේ ව්‍යාපාරයට වැදගත් වෙන්නේ ඇයි? අන්න ඒ කාරණා ටික මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ව්‍යාපාරයක් විදිහට සමහර විට ඔබ පෞද්ගලික වියදම් ආදායම් ඊට අමතරව ව්‍යාපාරයේ වියදම් ආදායම් ඔක්කොම එකට කරගෙන යනවා වෙන්න පුළුවන්. ඒතර කාල පරිච්ඡේදයක් ගියන් පස්සේ අපිටත් හොයාගන්න බෑ අපේ ව්‍යාපාරයට අදාළ ආදායම් මොනවද, වියදම් මොනවද, ලාභ ඉපෙව්වද මේ කිසිම තොරතුරක් හොයාගන්න බැරුව ඔබටත් ව්‍යාපාරේ සමහර විට වහලා දාන්න වෙන්න පුළුවන්. ඒ හින්දා අපි බලමු බුක් කීපින් අපිට වැදගත් වෙන්නේ කොහොමද කියලා. ඒතර පළවෙනි එක තමයි ඔබේ ව්‍යාපාරේ සත්‍ය තොරතුරක් ඔබට දැනගන්න අවශ්‍යයි නම් මෙන්න මේ බුක් කීපින් කියලා කරගෙන යන එක වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට ඔබට බලන්න පුළුවන් ගනුදෙනු වාර්තා හරහා මේ මාසේ කොච්චර ලාභයක් ඉපෙව්වද, අපිට අලාභයක්ද තියෙන්නේ, මොනවද අපේ වියදම්, මොනවද අපිට ආපු ආදායම්, මෙන්න මේ ආදායම් ආපු ක්‍රමයන් මොනවද, මෙන්න මේ තොරතුරු සියල්ලක්ම අපිට බුක් කීපින් හරහා බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙම වුණොත් ඔබටත් ව්‍යාපාරේ නිවැරදි තීරණයක් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි බලමු සමහර විට අපිට සමහර පැතිවල වියදම් වැඩි වෙලා තියෙන්න පුළුවන්. ඒතර අපිට මේ හරහා මේක පුළුවන් අඩු කරගන්න මොනවද කරන්න ඕන? ඔන්න ඔය වගේ තීරණ ගන්න පුළුවන්. ඊට අමතරව මුදල් ගැටලුත් ඇති වෙන එක වළක්වන්න පුළුවන්. ඔබත් හරියට බුක් කීපින් කරගෙන යනවා නම්. උදාහරණයක් විදිහට අපි බුක් කීපින් කරනවා නම් අපි දන්නවා අපිට කවුද ගෙවන්න තියෙන්නේ, අපි කාටද ගෙවන්න ඕන, ඊට අමතරව අපේ බැංක් account එකේ කොච්චර බැලන්ස් එකක් තියෙනවද, මේ මාසේ කොච්චර වියදම් අපිට කරන්න තියෙනවද, ඒට කොච්චර මුදලක් අවශ්‍යද, මෙන්න මේ සියලු තොරතුරු අපිට බලා ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් වෙන්නේ අපිට මුදල් මේ ගනුදෙනු කරගන්න බැරුව, අපිට අදාළ වියදම් ගෙවා ගන්න බැරුව අපිට සමහර විට බිස්නස් එකේ ලොකු ගැටලුවකට යන්න අවස්ථාව තියෙනවා. මෙන්න මේකත් මගහරවා ගන්න පුළුවන් බුක් කීපින් කරගෙන රෙකෝඩ්ස් තියාගෙන යනවා නම්. ඊළඟ කාරණේ තමයි අපිට තීරණ ගන්න පදනමක් සපයනවා ගනුදෙනු සටහන් කිරීම හරහා. එතකොට අපිට හොයාගන්න පුළුවන් මොනවද අපිට සාමාන්‍යයෙන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් වැඩිම ලාභයක් දෙන ප්‍රොඩක්ට් එක මොකක්ද? එතකොට මොන වගේ ප්‍රොජෙක්ට්ස්ද අපිට ලාභයක් උපයලා දුන්නේ? වියදම් අඩු කරන්න පුළුවන් මොන වගේ තැන් වලින්ද? මෙන්න මේ වගේ තොරතුරු අපිට බලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපේ විදුලි වියදම අනවශ්‍ය ලෙස වැඩි වෙලා තියෙනවා නම් අපිට ඒක රෙකෝඩ්ස් වලින් බලා ගන්න පුළුවන්. එතකොට ඔබටත් පුළුවන් කොහොමද අපි මේක අඩු කරන්නේ? අපි සෝලාර් පැනල් එකකට යනවා. ඔන්න ඔය වගේ නිවැරදි තීරණ ගන්න පදනමක් මේ රෙකෝඩ්ස් හරහා අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට වැදගත්ම කාරණය තමයි බදු ගොනු නැත්නම් ටැක්ස් රිටර්න් ඔඩිට්. ඔන්න ඔය නීතිමය අවශ්‍යතා සඳහා අපිට බුක් කීපින් වැදගත් වෙයි. සමහර විට ඔබ ව්‍යාපාරය කරගෙන යනවා වෙන්න පුළුවන් අවුරුදු කිහිපයක්. එකපාරටම ඔබට ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ටැක්ස් රිටර්න් ෆයිල් කරන්න කියලා ලියුමක් එන්න පුළුවන්. එතකොට අපි කලින් තිබ්බ ට්‍රාන්සැක්ෂන් මුකුත් වාර්තා කරලා තිබ්බේ නැත්නම් අපි ගාව කිසිම තොරතුරක් නැහැ මෙන්න මේ නීතිමය අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න. අන්න ඒ වෙලාවට අපි වැඩිපුර කාලයක් මේකට වියදම් කළා කලින් උනේව හොයලා ඊට ලොකු වියදමක් දරලා ලොකු කලබලයක් වෙන්න පුළුවන් අවස්ථාව තියෙනවා. හැබැයි ඔබත් නිවැරදිව බුක් කීපින් ක්‍රමය හරහා මේ වාර්තා පවත්වාගෙන ආවොත් ඒ වගේ හදිස්සි නීතිමය අවශ්‍යතාවයක් ආවත් ඔබ ගාව ඊට අදාළ තොරතුරු තියෙනවා. ඒ හරහා පුළුවන් ඔබට මෙන්න මේ නීතිමය අවශ්‍යතා ටික යාවත්කාලීන විදිහට සපුරාගෙන යාමේ හැකියාවක් ඔබට ඇති වෙන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි අපි හිතමු අපේ ව්‍යාපාරයට මොකක් හරි ණයක් ගන්න අවශ්‍යයි. ඕඩි එකක් ඕන වෙන්න පුළුවන්. ඒ නැත්තම් අලුතෙන් අපි ඉන්වෙස්ටර් කෙනෙක් ගේන්න බලාපොරොත්තු වෙන්න පුළුවන්.
එතකොට මෙන්න මේ වගේ වෙලාවට බැංකුවක් වුණත් නැත්නම් අලුත් ආයෝජකයෙක් වුණත් මුලින්ම අහන්නේ ඔයාගේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් තියෙනවද? රෙකෝඩ්ස් තියෙනවද? ඒව බලලා තමයි මේගොල්ලෝ එක්ක අපිට ණයක් දෙන්නේ සහ අලුත් ආයෝජනයක් එන්නේ. එතකොට මේ වගේ තොරතුරක් ඔබ ගාව ඒ වෙලාවේ නැත්නම් ඔබට යම් ගැටලුවක් වෙන්න පුළුවන්. හදිසි අවශ්‍යතාව මත බැංකු ණය සහ අලුතෙන් ආයෝජකයෙක් හොයා ගැනීමේදී. ඊළඟ කාරණය තමයි මේකෙන් ප්‍රධානම දෙයක් විදිහට අපිට අනාගතයට මේ ව්‍යාපාරයේ සූදානම් කරන්න පුළුවන් මෙන්න මේ ෆයිනෑන්ෂල් රෙකෝඩ්ස් හරහා නැත්නම් බුක් කීපින් හරහා. ඒකෙන් අපිට පුළුවන් ව්‍යාපාරයේ අනාගතයේදී මොනවද එන්න තියෙන ගැටලුකාරී තැන්. මොනවද අපිට අනාගතේ එන අවස්ථා. මෙන්න මේවා වලින් ප්‍රයෝජන ගන්න සහ අපිට ව්‍යාපාරයට එන ගැටලු මගහරවා ගන්නත් මෙන්න මේ බුක් කීපින් වලින් ගන්න තොරතුරු වැදගත් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් සමහර මාසවල අපිට ආදායම අඩු වෙන්න පුළුවන්. සමහර මාසවල ආදායම වැඩි වෙන්න පුළුවන්. ඒතර අපිට පුළුවන් මෙන්න මේ කාල පරිච්ඡේද දෙකටම කලින්ම සූදානම් වෙලා ඉන්න. උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි කරගෙන යන්නේ ඇඳුම් ව්‍යාපාරයක් නම් ඒතර සමහර විට අවුරුදු කාලයක් එනකොට අපිට වැඩි ලාභ ආදායම් හම්බෙනවා වෙන්න පුළුවන්. ඊළඟ කාලවලදී අපේ සේල් එක අඩු වෙනවා වෙන්න පුළුවන්. එහෙනම් අපිට මෙන්න මේ කාල පරිච්ඡේද දෙකම බැලන්ස් කරගෙන යන්න පුළුවන්. මේකට කලින්ම ලෑස්ති වෙලා මේ බුක් කීපින් හරහා අපිට ලැබෙන තොරතුරු හරහා. ඒ හරහා අපිට පුළුවන් මේ ව්‍යාපාරයේ දීර්ඝ කාලයක් කරගෙන යන අනාගත අවස්ථා සහ අනාගත තර්ජන වලට මුහුණ දෙන ආකාරය සැලසුම් කරගන්න පුළුවන්. මේක ව්‍යාපාරයේ long term growth එකට නැත්තම් දීර්ඝකාලීන සාර්ථකත්වයට වැදගත් වෙන දෙයක් වෙන්න පුළුවන්. ඊට අමතරව ඔබ බුක් කීපිනුත් නිතර පවත්වාගෙන යනවා නම් රෙකෝඩ්ස් තියාගෙන යනවා නම් අපිට වෙන තියෙන ස්ට්‍රෙස් එක අඩුයි. කියන්නේ අපිට එදිනෙදා ගනුදෙනු එදිනෙදාම බලාගෙන කිසිම ගැටලුවක් නැතුව ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්. හදිසි අවශ්‍යතාවවලදී බුක් අපිට මේ රෙකෝඩ්ස් නැහැ මේ තොරතුරු නැහැ කියලා කලබල වෙන්න අවශ්‍ය නැහැ. මොකද අපි ගාව ඕල්රෙඩි ඒ අවශ්‍ය රෙකෝඩ්ස් ටික තියෙන හින්දා. එහෙනම් අපිත් මේ බුක් කීපින් කියන එක අපේ ව්‍යාපාරයට වැදගත් දෙයක් නෙමෙයි වෙනම කාරණයක් විදියට සලකන්නේ නැතුව ඒක දීර්ඝ කාලීනව යාවත් කාලීන කරගෙන රෙකෝඩ්ස් පවත්වාගෙන ගියොත් අපිට ව්‍යාපාරයේ දීර්ඝ කාලයක් පවත්වාගෙන යන්න පුළුවන් සහ ව්‍යාපාරයට වෙන්න තියෙන අනවශ්‍ය ප්‍රශ්න අපිට අඩු කරලා ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්. එහෙනම් ඔබත් ව්‍යාපාරයක් කරගෙන යනවා නම් මේ බුක් කීපින් ගැන අවධානය යොමු කරන එක ඉතා වැදගත්. ඒක ඔබට අද නෙමෙයි අනාගතයේදී ගොඩක් වැදගත් වෙන කාරණයක් වෙනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් channel එක subscribe කරලා තියාගන්න.